What's up boys and girls? ඉතින් ඔයාලව ආදරෙන් අදත් පිළිගන්නවා. මම දන්නවා ඔයාලා බලන් හිටියා කියලා මේ සතියේ එපිසෝඩ් එක ගෙනකම්. මේ සතියේ එන්නේ වෙන එපිසෝඩ් එකක් ඔයාලා දකින්න ඇති. thumbnail එක මොකක්ද කියලා. ඉතින් වැඩි කතා බහ නැතුව අපි යමු වැඩේට. right. කතාව පටන් ගන්න කලින් හැමදාම කියන්නේ please subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න, ඔක්කොම කරන්න. කරලා ඉවරලා last වෙන්න අපි කතාවට යන්. අද අපි reaction එකක් කරන්නේ. It's going to be my reaction. මොකද මම මේ සින්දුව කියන්නේ ඇහිලා තියෙනවා කෑලි කෑලි එහෙම මම දැක්කා මේක මේ ඉන්ටර්නෙට් එකේ එහෙම යනවා. කියන්නේ YouTube එකේ යනකොට YouTube shorts වල එතකොට Facebook එකේ reels අස්සේ එහෙම පොඩි live performance කෑලි මේක යනවා මම දැක්කා රොනීගේ මේ performances ඉතින් මම තීරණය කරා full සින්දුව අද පොඩ්ඩක් අහලා අපි ඒක ගැන කතා කරමු කියලා. හරිද? අපි කතා කරන්න යන්නේ God is a Weapon by Falling in Reverse. මේකේ හොඳම ආතල් එක තියෙන්නේ මැරිලින් මැන්සන් ෆීචර් කරනවා. රොනී මේක ලියලා තියෙන්නේ මං හිතන්නේ සින්දුව ඌ තමයි ලියලා තියෙන්නේ. දෙන්නම controversial චරිත දෙකක්. දෙන්නගේ combination එක collaboration එක මොන වගේද කියලා අපි බලමු. මොකද මම මේ full සින්දුව තාම ඇහුවේ නෑ. මම අර පොඩි කෑලි දැක්කේ. මට පුදුමයි මේක මටත් මිස් වුණා. මැයි වල රිලීස් වෙච්ච එකක්. මැයි 20 රිලීස් වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ. ඉතින් අපි අහලා ඉවරලා කතාවට බහිමු. පොඩ්ඩ අපි කෑල්ල අහලා මොකද්ද කියලා බලමු කතාව. Nice. Bro, ripped මචං බලපන් abs මචං අඩෝ nice මචං හරිද පටන් ගත්තිම it gives you some other vibe මචං හරිද පොඩි low මචං පොඩි beat එකක් එන්නේ then comes the bass මචං bass එකත් එක්ක and it starts හරිද ඒ කියන්නේ වැඩිය ලොකු intro එකක් නෑ පොඩි intro එකක් තියෙන්නේ riff එකක් නෑ මොනවත් නෑ I think it's going to be like progressing හරිද ඒ කියන්නේ මේක එහාට යද්දි සින්දුව හොඳට ප්‍රෝග්‍රස් වෙනවා කියලා මං හිතන්නේ මේක මේ එන බොහොම ලයිට් පොඩි නිකන් ෆුල් ලල් එකේ නිකන් චිල් එකේ පටන් ගත්තට ඉස්සරහට යද්දි මේක ෆුල් බ්ලෝන් මසන් කෙලිම බෝම්බයක් ගැහුවා වගේ වෙයි කියලා මට හිතෙනවා. මොකද මම අර පොඩි කෑලි දැක්කේ වෙයි මට හිතා ගන්න පුළුවන් මේ කොහෙටද යන්නේ කියලා. හරි බලමු. Right. අඩු වොයිස් එකේ පට්ට ලේයර්ස් ගොඩක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ වොයිස් එක මාර සටල් වොයිස් එක එළියට එන්නේ නැහැ. වොයිස් එක කියන්නේ වොයිස් එක තියෙනවා. You can clearly hear the words. It's crisp. ඒ වුණාට වොයිස් එක අර ඉන්ස්ට්‍රුමන්ට්ස් වලට උඩින් මේ මෙලඩි එකට උඩින් එළියට එන්නේ ඒක ඇතුලේ මචං විහිදිලා තියෙන and there are some cool layers into it. හරිද? මේක අහන්න හෙඩ්ෆෝන් එකක් එහෙම දාගෙන අහලා බලන්න. මාර ලේයර්ස් වගේක් තියෙනවා මේ යටින් මසන් යනවා තව ලෝ ලේයර් එකක් මසන්. හරිද? මේ ලිරික්ස් පොඩ්ඩක් ගන්නම් මේකේ. So it says I can't stop from spinning down the rabbit hole. මාර ලස්සනයි මසන්. ඒ යන vibe එක. It's really nice. Nice. අඩු සිනමටෝග්‍රෆි මචං පට්ටා මාර ඩිරෙක්ෂන් එකක් තියෙනවා සං මේ බලවන් මේ තියෙන visuals මචං හරිද? It's all black and white. That's the best part මචං හරිද? Black and white මචං there are no colors but when you hear the song when you hear the music and when you feel the vibe මචං
තනිකර වා ඔලුවෙන් ඒකට කලර්ස් ටික දීලා ඉවරයි. That's the best part about it. Saying your name in fame. I like that. Nice. මුලින්දන් ඇහුවනම් ඔයාලට තේරෙයි හැම එකටම උගේ අර බ්‍රෙති ගතිය එක ඇඩ් කරනවා and it gives depth to it. අර කියන්නේ උගේ තියෙන්නේ මාර clean මේ tenor voice එකක් තියෙන්නේ. හරිද? So it gives like a breathy depth to it මචං. ඒකෙන් අර මුළු melody එකම විහිදිලා යනවා වගේ feel එකක් තියෙන්නේ and with all the layering going on මචං it's on a whole nother level. හරිද? මේ මාර ෆක් සින්දුවක් මචං. හරිද? මට හිතෙන්නේ දැන් මෙතනින් එහාට මට හිතා ගන්න පුළුවන් කොහොම මේක progress වෙයිද කියලා. අඩු නයිස් මචං. මම මේකේ දැක්කේ මූ හෙන හයි නෝට් එකකට යනවා. හරිද? මේකේ තාම ඉන්නේ මූ මචං ෆස්ට් රෙජිස්ටර් එකේ මචං. හරිද? තාම ෆස්ට් කියන්නේ මේ මුගේ මේ අර මිඩල් රෙජිස්ටර් එකේ ඉන්නේ මචං. My sinful confession යමනනා අඩු ඒක මාර ලල් එකේ ගලාගෙන යන්නේ. නයිස්. ඒක මේ ඕනවට වැඩිය යන්නෙත් නෑ. ඒක එකම ලෙවල් එකේ තාම යන්නේ එකම ලෙවල් එකේ. අර වර්ස් එකේ ඉඳලා කෝරස් එකට එද්දි බ්‍රේක් වෙනකොට ඒ තිබ්බ පොඩි පන්ච් එක එච්චර විතරයි තාම ඇඩ් වෙලා තියෙන්නේ අමුතුවෙන්. Nice. So far I'm liking it. I'm loving it. Ooh, nice. Oh, whoa. If God is a woman, God is a weapon. And that scream at the end. මට කෑ ගහන්න බෑ මචං. මේ පෞගේ දවසකත් කම්ප්ලේන් කරාම පෙරියන් දෙනවා කියලා අල්ලපු ගෙදරින් කම්ප්ලේන් කරලා තිබ්බා. මට කෑ ගහන්න බෑ ඒකින්ද. But I like the scream මචං at the end. And then it suddenly breaks. ඒක සුස් කාලේ හැමම නවතිනවා. නවතිලා යන්නේ. අතන හිස්තරක් තියෙනවා පොඩි මිලි සෙකන්ඩ් එකක විතර පොඩි හිස්තරක් තියෙනවා. එතන ඉඳන් තමයි ආයි පටන් ගන්න. මම I like it මචං. Love it. හරිද? lyrically ගත්තාම if God is a woman, God is a weapon. Ado, that means මචං මේ like our obsessions මචං. හරිද? Our devotions. හරිද? ඒ කියන්නේ අපි මොනා හරි දෙයක් අපි කෙනෙක් කියමුකෝ. now take a man for an example. He goes after a woman. හරිද? ඌ ගෑණික් පස්සේ යනවා. ඌ ඒ ගෑණිව ප්ලේස් කරනවා දේවත්වයෙන්. ඒ කියන්නේ දේවත්වයෙන් සලකනවා. He starts worshipping her, literally worshipping her. ඒ කියන්නේ එයා තරම් කෙනෙක් නෑ කියලා. And that devotion can be turned against him. මේ අපේ තියෙන devotions හරිද? අපේ තියෙන obsessions. අපි මේ පිස්සුවෙන් වගේ පස්සෙන් යන දේවල් these can be weaponized against us මචං. හරිද? I think that's what he's trying to say මචං. හරිද? ඒක මාර කතාවක් මචං. If God is a woman, God is a weapon. Fuck මචං. That මචං has a lot of depth in it. හරිද? අපි බලමු තාම දැක්කේ නෑ මැරිලින් මැන්සන් කොතනින්ද එන්නේ කියලා. Let's see. Oh! Sorry. I got too excited. ඌව දැක්ක ගමන් මාව එක්සයිට් කරලා පොඩ්ඩක් නිකන් තෙමුණා වගේ. පොඩ්ඩක් ඉන්නවා ආව පස්සට දාන්න. අඩෝ the entrance මචං that's theatrical bro. මචං that's nice. පොඩ්ඩක් ඉන්න.
I love his voice මචං. Oh, I love it මචං. I'm a hand grenade. උගේ voice එකේ තියෙනවා මචං පොඩි අර නිකන් අඬන ගතියක්. There's some theatrics to it මචං. And it adds up to the song මචං. අඩෝ it's nice මචං. මට මේ ඒ කෑල්ල ආපහු අහන්න ඕනේ මචං. ආයි අහන්න ඕනේ. Listen to this. I'm a hand grenade. අඩෝ උගේ තියෙන්නේ මචං මාර ටිම්බ කල එකක් මචං උගේ voice එකට තියෙන්නේ. I know there's been a lot of controversies around him මචං. මේ Marilyn Manson ගේ වටේ මාර කතා ගොඩක් තියෙනවා and around Ronnie as well මචං. උන් දෙන්නගේ collaboration එක මං හිතන්නේ iconic වෙන්නෙත් ඒකමයි. but මචං Manson මචං මචං he's golden. Fuck bro. මචං his voice මචං there's something to it මචං. සිරාවට ලංකාවෙත් ඔහොම vocalist ලයිටිය කියන්නේ මේ singers ලයිටිය මචං ඉස්සර කාලේ අර ගෑනු දිය වෙනවා කියන්නේ මචං. අන්න ඒ જાතියේ voice එකක් තමයි මුට තියෙන්නේ මචං. and his voice has toned even more මචං. ඒ කියන්නේ ඉස්සරට වඩා මචං උගේ voice එක මාර විදියට මේ evolve වෙලා තියෙනවා. මොකද he's been sober for like I don't know 3-4 years I think. හරිද? and he's gone through a weight loss journey. මේ ඒ ඔක්කොමත් එක්ක මචං උගේ physical body එක මචං උගේ anatomy එක මචං උගේ හැම දෙයක්ම මචං වෙනස් වෙලා තියෙනවා මචං. nice මචං. I'm loving it so far මචං. fucking awesome. Try to take this ring from me. Watch me detonate. You might as well bury me. My sinful confession. You're my අර visuals බලපන්. visuals and the lyrics මචං මාර ලස්සනයි මචං. ඒ කියන්නේ I mean how they have tried to give meaning to the lyrics through the visuals. ඒ කියන්නේ ගොඩක් සින්දුවල visual එක කොහෙවත් සින්දුවක කොහෙවත් එහෙමනේ තියෙන්නේ. හැබැයි මේක මචං you can actually sense something in it මචං. ඒ කියන්නේ visuals වල you can understand what they are trying to mean. You know, there's some biblical sense to it මචං. මාර ගති මචං. මාරම ලස්සනයි මචං. The production itself is like fuck මචං. It's haunting and it's melodic. It's fucking awesome මචං. මම දෙමිලා ඉන්නේ දැන්. and the best part is දැන් මෙතනට එනකන් මචං දැන් මේක සම්පූර්ණ සින්දුව 3:35ක් 2:12කට එනකන් there are no high notes මචං. it's all in the low නෙමෙයි, it's all in the middle registries මචං. ඒ කියන්නේ කෑ ගහන්නේ නැහැ. අර එහෙන් තියෙන ස්ක්‍රීම් එකක් විතරයි. there are no harmonies but there are layers මචං to the voice මචං. lows and highs ඒවා තියෙනවා. but there's nothing else මචං. it's just the melody going on. melody එකේ මචං there's a lot going on with that මචං. ඒ කියන්නේ instruments අර මේයි sampling අනම්මන ඔක්කොමත් එක්ක there's a lot going on to give that අර විහිදිච්ච vibe එක. මේ එරන voice එකෙන් තාම මචං අර මම අහපු කෑලි ටික තාම ආවේ නැහැ. and I know it's coming up but I don't know where it is. මේ අපි බලමු.
Nice riffs are going. Oh, fuck, masang, fuck. Did you see that? අර off එක මචං බලවා. Nice. අඩු. අඩු. අඩු අර ඒ මසන් කියන්නේ off තියෙන තැන් මසන් ඒවෙන් මසන් කියන්නේ සම්පූර්ණ vibe එක මසන් break කරනවා. I know it's building up, you know. අර දැන් මේකේ riff එක there are no solos in it. solos නෑ, interludes තිබ්බේ නෑ. එහෙම ලොකු guitar parts අරාම ඒවා තිබ්බේ නෑ. This is all මේ මොනවද කියන්නේ electronic music plus මසන් instruments මේ ඔක්කොම fusion මසන්. And the genres, I think this is industrial metal and alternative metal masang Manson homat industrial metal masang. So a fusion of that, and there's some what you call මොනවද කියන්නේ power ballad vibe එකක් තියෙනවා. පොඩි ballad එකක vibe එකක් සහ post hardcore පොඩි එහෙම එකකුත් තියෙනවා. හරිද? This is what I feel. හරිද? මේක මට දැනෙන හැටි, මට හැංගෙන හැටි. And there are no intros with guitars, there are no interludes with guitars මසං. ලොකු instruments දාලා orchestra දාලා එහෙම මොනවත් එහෙම නෑ මසං. මේක තනිකර මසං. It's all going on a flow මසං. දැන් තමයි පොඩි riff එකක් යන්නේ මසං මේ අන්තිම කෑල්ලේ. It's nice මසං. How it has progressed. ඒ කියන්නේ මුල ඉඳන් මේක මෙහෙම progress වෙලා ආපු විදිය I love it මසං. සිරාටම. Oh, nice. මේක තමයි මචං මං අහපු කෑල්ල මචං. හරිද? මේක තමයි කියන්නේ මේ ඉන්ටර්නෙට් එකේ උඩ පල්ලෙහා යද්දි ඇහුණ කෑල්ල කෝරස් එකේ the high note. බලමු. Bro, those notes මචං මං හිතන්නේ I think it's going somewhere on a fifth මසං කියන 5 එකට කොහරි මම මේක ට්‍රාන්ස්පෝස් කරලා තියෙන්නේ. so මේ තියෙන්නේ මම හිතන්නේ E5 එක. අඩෝ my sinful confession na 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 na. Fuck bro, මුගේ voice එක මට හිතාගන්න බෑ මසං. I want to listen to that මසං ආපහු පැරක් පොට්ටක් ඉඳලා. That is some control he has මසං. මේක බොරු නෙමෙයි මසං. මූ ඇත්තරම live මෙහෙම කියනවා මසං. I saw the videos මසං, and I saw one of his videos මේ කියන ඌ ගෙදර ඉඳන් මසං මේක කියලා පෙන්නනවා. ඌ මේක මේ මොනවද කියන්නේ lip sync කරනවා කියලා දාලා තිබ්බේ උන්ට පෙන්නන්න. ඌ ඇත්තටම මේක ගෙදර sync කරලා පෙන්නනවා phone එකට මසං. fuck මසං, that's some vocal control he has මසං. උගේ මං හිතන්නේ උගේ gut එක මසං පට්ට විදියට season වෙලා තියෙන්නේ මසං. he has some strength මසං. මට උඩ බලහන්. අම්බෝ මේවා කියන්න ගියොත් එහෙම පිස්සු වැදෙනවා. මේවා අපිට කියන්න බෑ මසං. අපිට කියන්න බෑ කොහොමද මේ කෑ ගන්නත් බෑ, කට ඇරලා බය නැතුව සිං කරන්න කොහොමද බෑ. but see උගේ ටෙක්නික් එක මාර ගති මසං. the technique he uses මසං ඌ කෑ ගහන්නේ නෑ.
ඌ කෑ ගහන්නෙම නෑ. ඌ එක කියන්න ඌ කෑ ගහන්නේ it's all breath control මචං and it's all belting මචං. හරිද? මේ පොඩ්ඩක් මේ ඔයාලා වෝකලිස්ට්ලා නම් මචං belting vocal fry පොඩ්ඩක් බලන්න. හරිද? and how to strengthen your gut මචං. ඒ කියන්නේ gut එක කොහොමද මේ strong කරගන්න කියලා it helps a lot මචං. හරිද? බලන්න ඒවා. fucking cool layering මචං. හරිද? බලපන් harmonies ටික. හරිද? උන් දෙන්නම සිං කරනවා. මැන්සන් and රොනි උන් දෙන්නම සිං කරනවා මචං. දෙන්නගේම harmonies තියෙනවා and තව මචං යටින් වෙනම harmonies යනවා මචං. I love it. Lovely counters මචං. Holy fuck bro. උඩට ගෙනිල්ල එහෙම මතෑරි. Nice මචං. අඩෝ this is nice bro. ලංකාවේ cover bands ඉන්නවා නම් හරිද? ඔයාලා rock and roll ගහනවා නම් please මම ඔයාලකින් ඉල්ලනවා please cover this. මම ඔයාලකින් කරන request එකක්. හරිද? මේ උඹලා කොච්චර දක්ෂයිද කියලා බලන්න කියන වැඩක් එහෙම එකක් නෙමෙයි. This is a kind request. I'd love to see one of our bands cover this මචං. අඩෝ please කරලා මට එවන්න පුළුවන් නම් අඩෝ I'd love it මචං. please මේක පොට්ටම සින්දුවක් bro. සිරාට මට මේක ගැන වෙන කියන්න දෙයක් නැහැ. අපි වෙන දවසක මේකේ lyrical analysis එකක් වෙනම කරමු සහ රොනීගේ වෙනම මේ vocal analysis එකක් අපි කරමු. හරිද? ඒව කරනකම් this is just a reaction for the song. මේ මම පළවෙනි පාර මේ මුළු සින්දුවම සම්පූර්ණයෙන් ඇහුවේ. so මචං my mind is fucking blown. හරිද? nice මචං. සිරාටම මේ මන්දනම් මුන් දෙන්නම මචං මාර controversial characters දෙයක් අපි අර කතා වුණා වගේ and I think that's what makes this collaboration iconic මචං. මේක එච්චරම ලස්සන වෙන්නෙත් ඒකයි මචං. ඒ කියන්නේ උන් දෙන්නගෙම තියෙන මහා අමුතු අර සක්කිලි vibe එක මචං it adds up මචං පට්ට මේ ඉතින් ඔච්චර තමයි ඉතින් කතන්දරේ තියෙන්නේ. තාම like කරේ නැත්නම් comment කරේ නැත්නම් ඒවා කරන්න, subscribe කරන්න, share කරන්න. ඔයාලා කැමති මොනවා හරි සින්දු තියෙනවා නම් මේ වගේ කියන්නේ මේ ළඟදී රිලීස් වුණ ඒවා අපිට මිස් වෙච්ච ඒවා දාන්න මේ comments වල මේ බලමු අපි මම ඒවටත් react කරන්න බලන්න මම අහලා නැති සින්දුව අපි බලමු මේවත් කතා කරන්න. ඉතින් keep those comments coming. මේ comments දාන්න දිගටම අපි කතා බහ කරමු. අපි ආගියු කරමු, රණ්ඩු වෙමු, තරහ වෙමු ඔක්කොම කරමු. ඉතින් මේ ඊළඟ සතියේත් තව වීඩියෝ කරන් එන්න. එතකන් අපි ගියා. cheers.